සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම ලස්සන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඓතිහාසික සෙන්කඩගල පුරවරේ එමත් නැත්නම් මහනුවර ප්‍රදේශයේ පන්සලක සිදුවෙන සුවිශේෂී වැදගත් අවස්ථාවක් ගැන ඔයාට මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. මහනුවර නගරයේ ඉඳලා රෝහල පහු කරගෙන උඩුවෙල මාර්ගයේ ඇවිල්ලා කිලෝමීටර් 4ක් ගමන් කරපු තැනදී අපිට හමු වෙනවා හන්තාන 4 කණුව කියන සුන්දර ගම්මානය. මේ ගම්මානයේ පිහිටලා තියෙන ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානය තමයි ඔයා මේ දකින්නේ. අද ඇත්තටම මේ ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානයේට ඉතාමත්ම සුවිශේෂී දවසක්. හේතුව තමයි අවුරුදු ගණනාවකින් පස්සේ අද තමයි මේ පන්සලේ කටින චීවර පූජෝත්සවයක් පැවැත්වෙන්නේ. අද දවස අපි ගත්තොත් 2025 නොවැම්බර් 1 වෙනිදා. එහෙමනම් මේ කටින පූජෝත්සවයේ සඳහා තමයි මේ ගමේ දායකයන් එකතු වෙලා ඉතාමත්ම කාර්යක්ෂමව එවැගේම ලහිලහියේ සූදානම් වෙන්නේ අද දවසේ මේ කටයුතු සාර්ථක කරගන්න. එහෙමනම් ඔබට පේනවා මේ පන්සල් භූමියේ තියෙන බෝධින් වහන්සේ මේ විදිහට වැඩ ඉන්නවා. එවැගේම දායක මහත්මීන් මේ කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙමින් ඉන්නවා. ඒ වගේම මේ පන්සල් භූමියේ විහාරාධීශවර වහන්සේ විදිහට කටයුතු කරනවා චන්දිම ස්වාමින් වහන්සේ. උන්වහන්සේත් මේ වෙනකොට මේ ස්ථානයේ කටයුතු සංවිධානය කරමින් අදාළ උපදෙස් ලබා දෙමින් ඊටාත්ම කඩිනමින් මේ කටයුතු සංවිධානය කරනවා. පේනවා ඒ වගේම ගමේ උවැසියන්ගේ මුහුණුවල අමුතුම ප්‍රබෝධයක්, අමුතුම සතුටක් දකින්න ලැබෙන හේතුව තමයි ගොඩක් කාලෙකින් මේ පන්සලේ මෙවැනි ලස්සන උත්සවයක් මේ පැවැත්වෙන්න සූදානම් වෙන්නේ. ඉතින් එහෙමනම් මෙන්න මේ කටින චීවර පූජෝත්සවය ගැන තමයි ඔයාට මේ වීඩියෝ එක තුලින් ගේන්න ලෑස්ති වෙන්නේ. මේ පොඩි
Dia kata dia. Apa yang ini kan boleh dia. Baik, dengan
තුමේ වන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින ජීවරං උප්පන්නං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කටින ජීවරං චන්දිමස්ස භික්ඛුනෝ දදෙය්‍ය කඨිනං අත්තරීතුං ඒසාඤ්ඤත්ති. සුනාතු මේ වන්තේ සංඝෝ ඉදං සංඝස්ස කඨින ජීවරං උප්පන්නං සංඝෝ ඉමං කඨින ජීවරං චන්දිමස්ස භික්ඛුනෝ දේති කඨිනං අත්තරීතුං යස්සායස්මතෝ කමති ඉමස්ස කඨින ජීවරස්ස චන්දිමස්ස භික්ඛුනෝ දානං කඨිනං අත්තරීතුං සෝතුන්නස්ස යස්ස නක්ඛමති සෝභාසෙය්‍ය. දින්නං ඉදං සංඝේන කඨින චීවරං චන්දිමස්ස භික්ඛුනෝ කඨිනං අත්තරීතුං කමති සංඝස්ස තස්මාතුන්හි ඒවමෙතං කාරයාමි.